මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ යටි නොහොත් මිගෝයි ගැනයි. එහෙනම් අපි යමු ලෝකයට තවමත් අභිරහසක් වූ යටි ගැන සොයා බැලීමට. භූතානයේ ජනගහනය ලක්ෂ 7කි. වැඩි දෙනා ජීවත් වන්නේ සාරවත් නිම්නවල පුංචි පුංචි ගොවිපළ ගම්මාන සහ නගරවලය. නවීන තාක්ෂණයෙන් පිරුණු අහස සූරන මැදුරු වලින් සමන්විත නගර භූතානයේ දක්නට ලැබෙන්නේ නැත. භූතානයේ ජන ජීවිතය සරලය. භූමියෙන් 70%ක් වැසී ඇත්තේ තෙතබරිත මීදුමින් පිරුණු ඝන වනාන්තර සහ කඳු වැටි වලිනි. මිත්‍යා විශ්වාස සහ පුරාණ කතා විශ්වාස කරන භූතාන වැසියන් පවසන්නේ මේ අඳුරු වනාන්තරවල භූතයෙකු ජීවත් වන බවය. මේ සත්වයා භූතයෙකු ලෙස හඳුන්වන්නේ ඌ මෙතෙක් ඇසින් දැක ඇත්තේ යයි පවසන අය ඉතාමත් අල්ප වන නිසාය. භූතාන වැසියන් මේ සතා හඳුන්වන්නේ මිගෝයි කියාය. භූතාන වැසියන් ඌට මිගෝයි කීවාට මුළු ලෝකයේම මේ සත්වයා හඳුන්වන්නේ වෙනත් නමකිනි. ඒ හිමාලයේ හිම මිනිසා නොහොත් යටි කියලයි. එහෙනම් අපි මුලින්ම බලන්න යන්නේ මිගෝයි නොහොත් යටි ගැනයි. දෝර්ජි සිහන්රි එදා අඳුරේ දුටු සත්වයාගේ හඬ මොන වගේදයි අපට අනුකරණය කරලා පෙන්නුවා. එදා මා දැක්කේ මිගෝයි. ඔහු සිද්ධිය පැහැදිලි කළා. හිතුවේ ඌ ආවේ අපව ගිල දාන්න කියලායි. ඔහු වැඩිදුරටත් කීවේය. අඳුරෙන් මතුණු දැවැන්ත මිනිස් සිරුරක් දෙපැයින් නැවිද ගිය දැවැන්තෙක් සිරුර අඳුරු පැහැති ලොම් වලින් පිරීලා ඌ අපව බය කරලා අඳුරේම නොපෙනී ගියා. දාරය අපට නිින්ද ගියෙත් නැහැ. දෝර්ජි සිහන්රි ඒ අවස්ථාව ගැන පැහැදිලි කළේය. දැන් අපි බලන්න යන්නේ යටිට පහර දුන් භූතාන තාපසයා ගැනයි. මිගෝයිගේ ඇත්ත නැත්ත සෙවීම අපේ මේ ගමනේ අරමුණයි යනුවෙන් ඒ ගවේෂක කණ්ඩායම ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් කීහ. එහි ඇති ප්‍රවාදවලට අනුව වසර 200කට කලින් භූතානයේ තාපසයෙක් මිගෝයි සොයා දඩයමේ ගිහින් තියෙනවා. එහිදී ඔහුට මිගෝයි හමු වුණා. ඔහු අසිපත ඔසවා යටිට පහර දුන්නා. භූතාන තාපසයා කඩුවෙන් ගැසූ පහරින් යටි දෙපළ වුණා. වසර 200ක් පෙර නියම මල සිරුර භූතානයේ පිරිසර බදව පිහිටා ඇති ගැන්ටි ගොම්පා නැමැති ආරාමයේ තිබෙනවා. දෝෂෝ පල්ඩෙන් අපව එහි අරන් ගියා. අල්තාරයේ අසල බිත්තියෙහි එල්ලා තිබුණේ සිරුර අපදුටුවා යයි ගවේෂක කණ්ඩායම කීහ. ඊළඟට අපි බලන්න යන්නේ කිලිපොලා යන අත්දැකීම් ගැනයි. දෝෂෝ පල්ඩෙන් දොර්ජි අපව කැටුව ගියා. ඒ දොර්ජි සිහන්රි නම් අයෙකු හමුවීමටයි. දොර්ජි සිහන්රි වයස අවුරුදු 80ක මහල්ලේ. වයස අවුරුදු 50කට කලින් ඔහු මිගෝයි සමග මුහුණට මුහුණ හමු වුණා. එදා සිසුදේ මතක් කරද්දී දොර්ජි සිහන්රිගේ ඇඟේ තවමත් හිරිගඩු පිපෙනවා. ඒ බව ඔහු අපට පෙන්නුවා. යයි කොනිෆ් කීවේය. දොර්ජි සිහන්රි තරුණ කාලයේ තවත් යාළුවෙකුත් එක්ක නිවුස් පිටුපස ඇති ඝන වනාන්තරයට ගියා දර එකතු කරන්න. රෑ බවුණු නිසා කන්දේ පිහිටි ගල්ලෙනකට මේ දෙන්නා ගියේ රාත්‍රිය ගත කරන්න හිතාගෙන. ඒ වෙලාවේ තමයි ඔවුන් දැක්කේ ගුහාවසල හිමෙන් මෙහුණු බිම පාසලකුණු තිබෙන බව. ඒවා දෙපැයින් නැවිද ගිය මිනිසෙකුගේ පාසලකුණු. හැබැයි සාමාන්‍ය මිනිසෙකුගේ මෙන් නොව තෙගුණයක් විශාලය. ඒවා වලසෙකුගේ අඩිසලකුණු නොවේ. ඒ මොහොතේම අඳුරු වනාන්තරෙන් නැවුණ ඇඟ කිලිපොලා යන ගෙරවිල්ලක්. තරුණයෝ දෙන්නා හොඳටම බය වුණා. අඳුරෙන් දැවැන්ත රූපයක් ඔවුන් අසලට ආවා. මිගෝයි මිගෝයි දෝර්ජි සිංහරිගේ යාළුවා කෑ ගැහුවා. කියා කොනිෆ් දෝර්ජි සිංහරිගේ කතාව තවදුරටත් කියා ගියේය. ඊළඟට අපි බලන්න යන්නේ මූසල කඳු කරේ ඉන්න යටි ගැනයි. ඒ සිරුරේ හිස පුංචි ළමයෙකුගේ තරම් ඇති. හිස පහළට එල්ලා වැටි තිබුණා. ඇස් තද වෙන්න වැසිලා. අත්පා දිගුයි. වසර ගණනක් ගත වී තිබෙන නිසා සම අස්ථි වලට කාවැදී තිබුණා. මුහුණ වේදනාවෙන් පිරීලා, කට වේදනාවෙන් ඇඹරිලා මරණාසන්න මොහොතේදී ලොකු වේදනාවක් දැනෙන්නේ නැති කියලා මට හිතුණා. අප හැමෝම ඒකමතිකව තීරණය කළා ගැන්ටි ගොම්පා ආරාමේ තිබෙන මේ මලසිරුර මිනිසියෙකුගේ නම් නොවේ කියලා. ඒ වුණත් මිගෝයි සොයා ගවේෂණය කරන අප සොයන සාක්ෂිය මේක නම් නොවේ කියා කොනිෆ් කීවේය. ඊළඟට මම ඕගොල්ලන්ට කතා කරන්න යන්නේ සොනම් දෙන්ඩුප් ගැනයි. ඔය අතරේදී තමයි අපට 37 වෙනිදි සොනම් දෙන්ඩුප් නැමැත්තා හමු වුණේ. ඔහු අපට කිව්වා පසුගිය අවුරුදු 12 තිස්සේ ඔහු භූතාන රජයේ මිගෝයි සොයන්නා ලෙස කටයුතු කළ අයුරු ගැන. තවමත් ඔහුට මුහුණට මුහුණ මිගෝයි හමු වෙලා නැහැ. ඒත් ඔහු කිව්වා මිගෝයි පැමිණෙන උණබට වලින් පිරුණු ස්ථානයක් ගැන. සෑම ගිම්හානයකටම මේ උණබට වලින් ගහන වනයේට මිගෝයි එනවා උණදලු කන්න. සොනම් දෙන්ඩුප් අපට එසේ කීවේය.
අපට ඒක ලැබුණු හොඳ හෝඩුවාවක්. ඒ නිසා අපි එහි ගියා. දැන් මම ඔයගලන්ට කතා කරන්න යන්නේ මේගොල්ලන්ගේ ගවේෂණය ගැනයි. මීටර් 3500ක් උසින් කඳු ගැට අතරින් සහ මීදුම් මැදින් අපේ කණ්ඩායම දෙන්ඩුප් සමග ඉදිරියට ඇදෙන්නට වුණා. ගමන දිගටම පොදවැස්සක් ඇදහැළුණා. අප ඉදිරියට ආවා දැවැන්ත ව්‍යාග්‍රයෙක්. අපට උගෙන් බාධාවක් වුණේ නැහැ. මීදුම ටිකෙන් ටික ඝන වෙන්නට පටන් ගත්තා. ඒ වන විට අපි හිටියේ උණුබට වනාන්තරයට ඇතුළු වෙලයි. දෙන්ඩුප් වනාන්තරයේ මැද්දේ විශාල ගස් බෙනයක් ඇති ගසක් සොයන්නට වුණා. අන්තිමේදී යෝධ ගස ඔහුට හමු වුණා. එහි ඇති බෙනේ මිනිසෙකු හෝ දැවැන්ත සත්වයෙකු හෝ වැස්සෙන් ආරක්ෂා වෙලා සැඟවෙන්න පුළුවන්. ඔහු ගස් බෙනය හොඳින් පරීක්ෂා කළා. එහි දැවටී තිබුණා දිගුලොම්. ඒවා මුවෙකුගේ හෝ වලසෙකුගේ නොවන බව දෙන්ඩුප් කීවා. අප ඒ ලොම් සාම්පල ජෝගුවකට දාගත්තා. ඒ DNA පරීක්ෂණයක් කරන්න. ලොම් සාම්පලය අපට උපකාරී වේවි භූතානයේ භූතයයි කියන මේ සත්වය ඇත්තට මොකද්ද කියලා සොයාගන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ රිචඩ් කොනිෆ් ගැනයි. ගවේෂණය අවසන් වී මාස කිහිපයකට පසු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් ස්කයිස් පරීක්ෂා කළා රිචඩ් කොනිෆ් සහ ගවේෂණ කණ්ඩායම ගෙනා ලොම් සාම්පලය. මහාචාර්ය ස්කයිස් ප්‍රවීණ විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති විද්‍යාඥයෙක්. ඔහු මුලදී අනුමාන කළා ඒවා වලසෙකුගේ හෝ වල්ලූරෙකුගේ ලොම් කියලා. ඒත් DNA පරීක්ෂණයෙන් ඔහු පුදුම වුණා. තවත් පරීක්ෂණ කිහිපයකට ඒ ලොම් යොමු කළා. ඒවා වලසෙකුගේ හෝ වල්ලූරෙකුගේ ලොම් නෙවේ. මේ සාම්පලයේ DNA රටාව මිහිමත මෙතෙක් ජීවත් වන සතුන්ගේ DNA රටාවට සමාන නැහැ. මෙවැනි DNA රටාවක් ඇති සත්වයෙක් මීට පෙර අපට හමු වෙලා නැහැ. යටිගිය බිරහස් තවදුරටත් අබිරහසක් වුණා යයි මහාචාර්ය බ්‍රයන් ස්කයිස් පැවසුවේය. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ යටි නොහොත් මිගෝයි ගැනයි. එහෙනම් අපි මෙවැනි තවත් වීඩියෝකින් නැවතත් හමු වෙමු.